හොඳයි. මම අද කියලා දෙන්නම් එක තාත්තා කෙනෙක් කරපු කතන්දරයක් පිළිබඳව. කවියෙම විග්‍රහ කරන්න හොඳට අහගෙන තේරුම් ගන්න. රෝස කැකුළු මල් පෙත්ත කීසු ඇති මව්තුරුලේ පුතු වැඩුණාසු ඇති කිරි දෙයි නිති තාම දරුවාට කැමති තාත්තා කිරි දෙන්නවට නැහැ කැමති මූණ හපුටු කරගෙන මලු ඉන්නේ කිරි මොකටද දැන් බත් දීපන්නේ කීවත් කොහොමද ඒක කරන්නේ ඒ කිරි අයිතිය දරු පැට උන්නේ ඒ කිරි අයිතිය දරු පැට උන්නේ ඔන්න ඔය ආකාරයට ඒ තාත්තා තමන්ගේ දරුවට කිරි දෙනවට අකමැත්තතාවයක් දක්වනවා. ඊට පස්සේ මේ තාත්තා මොකද කරන්නේ? ඉල්ලා සතුට හැඬුවත් මව් උණුසුමක ගිල්ලා කෝප සැඩ සුලඟක නෙත් වැයක ගිල්ලා දරුවනගේ සිත ඔව ලේ ගඟක අල්ලා දෙකකුලෙන් ගැහූ අලු පොල් ගහක අම්මාව දීවිසිය පුතු සොයන්නේ ගනදුර මිසක නැත ළඟ සුමින්නේ මහවැස්සකට අහසද කළු කරන්නේ කොමගේ රත්තරන් පුතු මව හඬන්නේ අහිමාන ලඳු කැලෑව පිනිරත් ඇඟිලි සලනවා වහී වැස්ස කඳුළු ගඟක් මවනේ තගින් ගලනවා මහගස් සුළඟට සැලුනත් පියා නොසැලී සිටිනවා මහීතලය නොබැලුණු එක ගැන පුදුමත් හිතෙනවා මව් කිරිවල අගය දන්න ආදර බර දරුවනි
පව්පින් අදහන ආගම් පිළිගන්නා මිනිසුනි සත්පානි වැනි මිනිසුන් ඇයි ලොව යලි ඉපදුනි මිනි මරණ තාත්තලා ඇයි ලෝකෙට බිහි වුනේ ඔන්න ඔය කතන්දරය ගැන හොඳට හිතලා බලන්න